ඔබට මේ තිරේ දිස් වෙන කමෙන්ට්ස් දිහා බලන්නකෝ. මම වෛද්‍යවරියක් විදිහට මේ දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්නේ මොනවා හරි මාතෘකාවක් සම්බන්ධව ඒ මගේ රෝගීන්ගෙන් මට එන ගැටලු. එහෙම නැතුව මේක බිස්නස් එකකට කරන දෙයක් නෙමෙයි. මම ඔබට දැන් තිරේ පෙන්වන්නම් මගේ මේ ක්ලිනික් එකේ තියෙන ෆීඩ්බැක් ලියන පොත. මේකේ සාමාන්‍යයෙන් ලිංගික රෝග සඳහා ප්‍රතිකාර අරගෙන සුවපත් වුණාම එහෙම කෙනෙක් Facebook එකේ හෝ සෝෂල් මීඩියා වල කමෙන්ට් එකක් දාලා Tamanට මෙහෙම ප්‍රශ්නයක් තිබුණා ඒක හොඳ වුණා කියලා කියන්නේ නැහැ. හැබැයි මේ ජනවාරි මාසයේ 21 වෙනි දින මෙන්න මේ කමෙන්ට් එක ලියලා ගිහිල්ලා තියෙනවා. ඔබට මේක තිරේ දිස් වෙනවා කියව ගන්නත් පුළුවන්. ඒකේ තියෙන්නේ ඔහු මෙතනට ප්‍රතිකාර සඳහා පැමිණෙනකොට මගේ සායනයේට ඔහුගේ ශිෂ්ණයේ දිග අඟල් 4 තමයි තිබුණේ. දැන් ඒක අඟල් 4.5ක් දක්වා දික් වෙලා තියෙනවා. ඉතින් තාමත් ප්‍රතිකාර කරගෙන යනවා. ඒ වගේම ඔහුට ශනික මෝචන තත්වයක් තිබුණා විනාඩි 3කට අඩු කාලයකදී ශුක්‍රාණු පිටවන තත්වයක්. දැන් එය සම්පූර්ණයෙන් සුව වෙලා තියෙනවා. ඉතින් ඔහුගේ මානසික සෞඛ්‍ය වගේම පෞරුෂයේද වැඩි වෙලා තියෙනවා කියලා ඉතින් වෛද්‍යතුමියට පින් කියලා ලියලා තියෙනවා. කවුරුණත් මේ කමෙන්ට් එක ලියලා ගියපු කෙනාට ගොඩක් ස්තුතියි. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ ශිෂ්ණයේ ප්‍රමාණය සම්බන්ධව මම කරපු වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඇත්තටම ඒක කරලා තියෙන්නේ ඒ වගේ ගැටලු තියෙන පිරිස ලංකාවේ ගොඩක් ඉන්නවා. එක දවසක් මගේ සායනයට ආවා ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක්. ඔහු මගේ ළඟට එවලා තිබුණේ කරාපිටිය මේ රජේ රෝහලේ වෛද්‍යවරියක්. ඔහුට තිබුණ ගැටලුව තමයි ඔහුගේ ශිෂ්ණයේ ප්‍රාණවත් වුණාම අඟල් 2.5ක් විතර තමයි ප්‍රමාණය දික් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔහුට ලිංගික එක්වීමක් කරන්න බෑ. මොකද ශිෂ්ණයේ ප්‍රාණවත් වුණ ගමන් අනිත් අතට ඇවිල්ලා උදරයේ දෙසට ඇටැච් වෙනවා. ඒ Tamanට තියෙන ප්‍රශ්නයකට විසඳුමක් ගන්න ওই දැනුවත් කිරීමේ වැඩසටහන් වලින් කවුරු හරි කෙනෙකුට හොඳක් වෙනවා. උට අඩුම තරමේ Tamanට ගැටලුවක් තියෙනවා කියන එක හරි හඳුනාගන්නේ මේ දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා. ඒ නිසා මේ වගේ නරක කමෙන්ට්ස් දාන අය මෙහෙම දෙයක් දාන්න කලින් චුට්ටක් හිතන්න. මොකද මේක මේ බිස්නස් එකක් නෙමෙයි. මේක ඇත්තටම සෙක්ෂුවල් හෙල්ත් කියන එක ලංකාවේ සමාජයට ගොඩක් වැදගත් දෙයක්. ඔබ දකිනවා ඇති ඕන තරම් Facebook එකේ සහ සෝෂල් මීඩියා වල සහ සමාජයේ ගොඩක් ගැටලු වලට මේ සෙක්ෂුවල් හෙල්ත් කියන එක හේතු වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපේ වගකීමක් විදිහට මේ දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්නේ.